10 වෙනි ක්‍රියාකාරී කාණ්ඩයේ අන්තිමය ඇමීන 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 හරි ඇමීන කියන්නේ ලේසි කෙනෙක් අච්චර අමාරු කෙනෙක් නෙමෙයි හරි මෙහෙම ලියගමු ඇමීන යනු සෛද්ධාන්තිකව ඇමීන යනු සෛද්ධාන්තිකව ඇමෝනියා වල හයිඩ්‍රජන් පරමාණු ඇමෝනියා දන්නවනේ ඇමෝනියා කියලා කියන්නේ මෙන්න මේ අහන්න NH ඔන්න මෙයා තමයි ඇමෝනියා අපිට කෙලිම ලියන්න පුළුවන් NH3 NH3 තමයි ඇමෝනියා කියන්නේ හරිද හරි එතකොට අපි කතා කරමුද ඇමීන යනු සෛද්ධාන්තිකව ඇමෝනියා වල මෙන්න මේ කියන ඇමෝනියා වල හයිඩ්‍රජන් පරමාණු මේ තියෙන H ලා අන්න ඒ කට්ටිය හයිඩ්‍රජන් පරමාණු ඇල්කිල් කාණ්ඩ වලින් හෝ ඇරිල් කාණ්ඩ වලින් මෙන්න මේ තියෙන H පරමාණු ඇල්කිල් කාණ්ඩ වලින් හෝ ඇරිල් කාණ්ඩ වලින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් ව්‍යුත්පන්න කෙරෙන සංයෝග වේ. ඇමීන යනු සෛද්ධාන්තිකව ඇමෝනියා වල හයිඩ්‍රජන් පරමාණු ඇල්කිල් කාණ්ඩ වලින් හෝ ඇරිල් කාණ්ඩ වලින් කියන්නේ ඇමෝනියා වල තියෙන හයිඩ්‍රජන් පරමාණු ඇල්කිල් කාණ්ඩ වලින් හෝ ඇරිල් කාණ්ඩ වලින් ප්‍රතිස්ථාපනය වීමෙන් ව්‍යුත්පන්න වන සංයෝග ඇමීන වේ. මොකද්ද වෙන්නේ? මෙන්න මේකේ තියෙන H පරමාණු ඇල්කිල් කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය වුණොත් මොකද වෙන්නේ? H කෙනෙක් වෙනුවට ඔන්න CH3 කෙනෙක් ආවා ඇල්කිල් කාණ්ඩයක්. අනිත් H ලා දෙන්න ඉන්නවා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? මේ කෙලවරෙන් පටන් ගත්තොත් CH3 මේ N එකයි H දෙකයි එකට ලියනවා. කෙටි කරලා අපි දැන් දන්නවනේ මේක කෙටි කරලා ලියන්න. CH3 NH2. දැක්ක නේද? මේ මොකද්ද එතකොට? මෙන්න මෙයාට අපි කියනවා ඇමීනය. මේ ඇමීන CH3NH2 ඇමීන. මේකේ බලන්න ඇමෝනියා වල ඉන්න තිබ්බ එක H කෙනෙක් මේ ඇල්කිල් කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය වෙලා. තව එක්කෙනෙක් බලමු. මෙන්න මේ ඇමෝනියා වල තියෙන H කෙනෙක් ඔන්න CH3CH2 NH3 තිබ්බ කෙනෙක් දැන් NH2 වෙලා මේ බැඳලා ඉන්නවා තේරුණා නේද H කෙනෙක්ගෙන් ප්‍රතිස්ථාපනය වෙලා ඇල්කිල් කාණ්ඩයක් අන්න ඒතකොට මේ කට්ටියන්ට අපි කියනවා ඇමීන කියලා මේ ඇරිල් කාණ්ඩයකට සම්බන්ධ වුණත් ඒත් එහෙම මේ උදාහරණ 1 මේ උදාහරණ 2 මේ උදාහරණ 3 ඇරිල් කාණ්ඩයකට සම්බන්ධ වුණත් එකයි. ඇරිල් කාණ්ඩ කියන්නේ බෙන්සින් කාණ්ඩනේ. බෙන්සින් කාණ්ඩයකට මේ NH2 වෙලා සම්බන්ධ වෙනවා. NH3 කෙනෙක් වෙන්න තිබ්බා. එයින් H කෙනෙක් වෙනකොට H කෙනෙක් යවලා ප්‍රතිස්ථාපනය වෙලා මේ බෙන්සින් කාණ්ඩය. තේරුණාද? එතකොට මෙන්න මේ කට්ටියට අපි කියනවා පොදුවේ මෙයාලා ඇමීන කියලා. හරි ඇමීන ටික නෝට් ඩවුන් කරගන්න. හරි ඔන්න අද දවසේ අපි කතා කරලා ඉවර කරා ඔක්කොම ක්‍රියාකාරී කාණ්ඩ ටික ගැන. ක්‍රියාකාරී කාණ්ඩ ගැන දැන් මූලික අදහසක් තියෙනවා ඔයාලට. හරිද? මොකද්ද ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියන්නේ? ප්‍රතික්‍රියාවලින් මොකක් හරි සංයෝගයක් අපි මොකක් හරි එකක් එක ප්‍රතික්‍රියා කරන්න දැම්මොත් ඒ ප්‍රතික්‍රියාවලින් වැඩි ප්‍රමාණයකට සහභාගී වෙන කොටස. දැන් මම මේ සංයෝගය දානවා නම් මේ සංයෝගයේ මොකක් හරි ප්‍රතික්‍රියාවක් වෙනවා නම් ඒ ප්‍රතික්‍රියාවේ වැඩි කොටසකට, ඒ කියන්නේ වැඩිපුරම ප්‍රතික්‍රියාවට භාජනය වෙන්නේ මේ NH2 කාණ්ඩය. මතකයි නේද? කවුරු හරි සෙට් එකක් ඉන්නවා නම් normal සෙට් එකක් ඉන්නවා. එකෙක් ඉන්නවා හැමතිස්සෙම ගහ ගන්නමයි යන්නේ. එතකොට කවුරු හරි තා ගහ ගන්න කට්ටියක් ළඟින් යද්දි කවද පරිස්සම් කරගන්නේ? ආර ගහ ගන්න බලන් ඉන්න එකනේ වලියට යන්නේ ගානේ. අන්න එතකොට මේ සෙට් එකේ කවුද ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ? අන්න ඒ ගහ ගන්න බලන් ඉන්න එක්කෙනා.
ඒ වගේ මෙන්න මේ සාමාන්‍ය හයිඩ්‍රෝකාබන් කැලලකට සම්බන්ධ වෙලා තියෙනවා නම් මෙන්න මේ වගේ විෂම පරමාණුක විශේෂිත කෙනෙක්. අන්නේ ක්‍රියාකාරී කාණ්ඩය කියන්නේ සංයෝගයක ප්‍රතික්‍රියාවක් වෙන්න වැඩිපුරම ප්‍රතික්‍රියාශීලීත්වයට භාජනය වෙන කෙනා තමයි අපි ක්‍රියාකාරී කාණ්ඩය කියලා කියන්නේ. අන්නේ ක්‍රියාකාරී කාණ්ඩ වර්ග අනුව, ඒ කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩ බැඳලා තියෙන පුළුවන් විදි අනුව අපි මේ කට්ටිය ක්‍රියාකාරී කාණ්ඩ යටතේ වර්ගීකරණය කරනවා. අන්න එහෙම වර්ගීකරණය කරපු 10 දෙනෙක් ගැන තමයි අපි මේ දැන් ඉගෙන ගත්තේ. හරිද? මෙන්න මේ 10 ඕන අපිට නාමකරණය කරන්න සහ ඉස්සරහට යන්න.